කොහොමද ඔයාලට? ඉතින් මේක මගේ පළවෙනි vlog එක. මේ vlog එකේ තියෙන්නේ අපේ කැම්පස් එකේ ෆෙස්ට් ට්‍රිප් එක දවස. අවුරුද්දක් බලන් ඉඳලා දහසක් ආසාවන් එක දෙවෙනි මාසෙට අපි හන්තාන්ට ගිය ගමනේ ලස්සන සුන්දර තැන් මේ වීඩියෝ එකෙන් මම ඔයාලා එක්ක බෙදා ගන්න උත්සාහ කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි උදේ පාන්දරම අපේ සීනියර්ස්ලා ඇවිල්ලා අපිට උපදෙස් දීලා මේ ගමනට අපිට ආශිර්වාද කළේ. බස් එක යන ගමන් සින්දු කියන එක නටන එක නම් අපි අමතක කළේ නෑ. මොකද මේ දේවල් නැතුව කොහොමත් ට්‍රිප් එකකින් වැඩක් නෑනේ. ඉතින් කොහොම හරි අපි උදේම පෙරදෙනි කැම්පස් එකට ආවා. මේ මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ ළඟම යාළුවා. චනුරි. අපි මේ පෝලිං ගිහිලා යන්නේ අපේ උදේ කෑමක් කන්න. මේ යන ගමන් අපි දෙන්න කතා කර යන්නේ අපේ කැම්පස් එකට ආපු පළවෙනිම දවසෙත් අපි දෙන්න මේ විදිහටම එකට වීඩියෝ කරගෙන ගියා නේද කියලා. ඉතින් මේ ලස්සන ගමනේ පොඩි දේවල් වලින් පවා අපි ලොකු සතුටක් ලබන්න හැමදෙස්සම උත්සාහ කරේ. කොටිම කිව්වොත් පොඩි වතුර පාරක් දැක්ක ගමන් අපි අම්මෝ ලස්සන කියලා සතුටු වුණා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ මෙහෙම ට්‍රිප් එකේ. ඔය ඉන්නේ මම. මේක නම් මම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක්. අපි හන්තානේ නගිද්දි බහිද්දි අපේ බැච් එකේ පිරිමි ළමයිගෙන් අපිට පුදුම සපෝට් එකක් ලැබුණේ. හන්තානේ ගියපු අය දන්නවා සමහර තැන් වලින් ගෑන් ළමයින්ට ටිකක් යන්න අමාරුයි කියලා. ඒත් අපේ බැච් එකේ පිරිමි ළමයි ටික තාත්තලා වගේ තමයි අපිව බලාගත්තේ. ඉතින් ඔයාලටත් මේ වගේම බැච් ට්‍රිප් එකක් දැකීම් තියනවාද? ගවර්න්මන්ට් කැම්පස් එක ඉගෙන ගත්ත කෙනෙක් නම් නැත්නම් ඉගෙන ගන්න කෙනෙක් නම් මේ ගමේ තියෙන සුන්දරත්වය කොච්චරක්ද කියලා හොඳටම දන්නවා ඇති. ඒ වගේම කැම්පස් යන බලන් ඉන්න නංගිලා මල්ලියට කියන්න තියෙන්නේ ඔයාලගේ ජීවිතේ ඔයාලගේ හීනේ හැබෑ කරගන්න ඕනේ. මේ කැම්පස් හීනේ හැබෑ කරගන්න ඕන. මොකද ජීවිතේ අවුරුදු 4ටම තියෙන එකම එක පාරක් විතරක් යන මේ බැච් ට්‍රිප් එකේ මේ අති සුන්දර මතක ටික එකතු කරගන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා. ඔන්න ඉතින් අපි ටික උඩට ආවා. මේ වෙලාවේදී නම් අපිට අර තිබ්බ මහන්සිය කොහේ ගියාද කියලා දන්නේ නැහැ. බලන්නකො මොනවල් වල තියෙන සතුට හිනාව. ඔව්. මේ අත්දැකීම අපි අපේ පවුල එක ගියත් අපිට ගන්න පුළුවන්. මේ සතුට යාලත් එක ගන්නත් පුළුවන්. ඒත් කැම්පස් එකේ යාළුවෝ එක්ක මේ ගිහිල්ලා ගන්න හැම මතකයක්ම මේ හැම අත්දැකීමක්ම වෙනම එකක්. එක වෙනමම සතුටක්. ඔක්කොටම කලින් කියන්නම්කෝ අපේ කැම්පස් එක ගැන. මගේ කැම්පස් එක කොළඹ විශ්වවිද්‍යාලය. මං ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න විද්‍යාර්ථයෙක් කියලා කියන්නේ හරිම ආඩම්බරයෙන්. ඉතින් අපි ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙන ගන්න විද්‍යාර්ථයෝ. මේ වෙද්දී නම් අපි ඩිපාර්ට්මන්ට් වලට වෙන් කරලා වෙන ෆැකල්ටිස් වල වෙන ඩිපාර්ට්මන්ට්ස් වල තමයි ඉන්නේ. මං දැන් අධ්‍යාපනය ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ. ඉතින් කැම්පස් එක ගැනත් ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් අරන් එන්නම් මම. ඉතින් දැන් නම් අපි බැච් ෆොටෝ එකක් ගහලා පල්ලෙහාට බහින්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. මේ වෙලාවේ නම් මෙතන පුදුම සීතලක් පුදුම හුලඟක් තිබ්බේ. ඊට බහින ලස්සනක් බලාගෙන මේ හුලඟත් විඳගෙන ආය පල්ලම් බහිද්දී එතන තිබ්බේ වෙනමම හැඟීමක්. මම අපේ බැච් ෆොටෝ එකක් මේ වීඩියෝ එකේ අන්තිමට එකතු කරන්නම්. ඒ ගමන්ම තව ගත්ත ලස්සන ෆොටෝස් ටිකකුත් ඒකටම ඇඩ් කරන්නම්. කැම්පස් ජීවිතේ මගේ ළඟින්ම ඉන්නේ යාළුවෝ තුන්දෙනා එක්ක හන්තාන පැල්ලම් බැහැලා සඳගිරි සය ළඟට පයින් යනකම් මේ විදිහට සින්දු කීකී තමයි ගියේ. හෂිනි ආකර්ෂා මේ දෙන්න තමයි අනිත් යාළුවෝ ඩබල. මුළු බැච් එකම එක එක්කෙනා එක්ක මේ ගමනේදී ගොඩාක් ලොකු බැඳීමක් ඇති කරගත්තා. සමහර යාළුකම් ඇති වුණේ හන්තාන නගිද්දී බහිද්දී පොලිමෙහිද්දී. ඒ වගේම අපි හන්තාන බහිද්දී අපේ බැච් එකේ ළමයි දෙතුන් දෙනෙක්ටම ටිකක් අමාරු වුණා. ඒ වෙලාවේ අපේ බැච් එකේ පිරිමි ළමයි එයාලව කරේ තියාගෙන අර අමාරු පල්ලම් බැහැගෙන ගියේ. අන්න ඒ වගේ වෙලාවෙදි තමයි අපි ඇත්තටම දැනගත්තේ බැච් ෆිට් එක කියන්නේ මොකක්ද කියලා.
ඔන්න ඉතින් ඔය විදිහට අපි බස් එකකට ඇවිල්ලා පැය 2-3ක් විතර සඳකීසෑය ළඟ බස් එක ඇතුලේ ඉඳලා හොස්පිටල් ගෙනිච්ච අපේ අනිත් යාළුවෝ ආවට පස්සේ ආයෙත් කොළඹට බලා එන්න පිටත් වුණා. ඒ දිනම් අපේ කට්ටියම හොඳටම නිදි. මේ වෙද්දි නම් මුළු බස් එකටම හැරලා හිටියේ ඩ්‍රයිවර් අංකලුයි මායි චන්දේ විතරයි. හන්තානෙන් ආයෙත් තුම්මුල්ලට එද්දී බස් එකේ ගිය සින්දුව බලන්නකෝ. ඒකේ ලස්සනත් විඳ විඳ ආයෙත් අපි කොළඹට බලා ආවා. ඉතින් ඔන්න ඔහොමයි අපේ ලස්සන රස මතක පිරුණු බැච් ට්‍රිප් එක ඉවරුනේ. කවදා හරි කැම්පස් එකෙන් අවුට් වෙලත් අපිට මතක් කර කර සතුට වෙන්න පුළුවන් මතක ගොඩක් අපිට ඉතුරුනාට මට නම් පුදුමාකාර සතුටක් තියෙන්නේ. අදටත් මගේ ජීවිතයේ ගිහින් තියෙන සතුටුම ට්‍රිප් වලින් එකක් තමයි අපේ බැච් ට්‍රිප් එක. ඉතින් කැම්පස් යන ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලා මේ ලස්සන සුන්දර අත්දැකීම් විඳින්නත් බලාගෙනම මේ පාරේ එන A-level exam එක හොඳටම කරගන්න. ඉගෙනීම කියන්නේම අපිට ඉගෙනෙන්න තියෙන අත්තටු වගේ. ඒ අත්තටු හයිය කරගෙන ඉහළටම ඉගෙනෙන්න. හැම කෙනෙක්ගේම විශ්වවිද්‍යාල සීන හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන්ම මේ වීඩියෝ එකත් මම මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි. ඔයාලා හැමෝටම සතුට පිරුණු ජීවිතයක්.